මුල්කිරිගල පුරවරයේ මුල්කිරිගල මහාවිද්‍යාලය කිව් සැනින් මේ ශ්‍රී ලංකා ද්වීපයේ නොදන්නා කෙනෙක් නොමැති තරම්. එම මුල්කිරිගල ප්‍රදේශයේ පවතින මුල්කිරිගල මහාවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන් වර්තමාන ශ්‍රී ලාංකික වැඩලෝකයේ විවිධ ස්ථාන නියෝජනය කරමින් මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිටිනවා. ඉතින් වර්ෂ 6කට පමණ පසුව විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වකට පසුගිය කාලය තුළ පැවති කොරෝනා වැනි අසංගත තත්ත්වයන් නිසා ආසල තුළ නිවාසාන්තර ක්‍රීඩා උළෙලක් අපට පැවැත්වීම නොහැකි වුණා. එසේ වුවද එම සියලු අභියෝග ජය ගනිමින් අපි මේ වන විට 6 වන වසර 6කට පමණ පසුව නිවාසාන්තර ක්‍රීඩා උළෙල පාසල තුළ ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරමින් පවතිනවා. ඉතින් දරුවන්ගේ දැනුම ආකල්ප කුසලතා මෙන්ම හෘදය සංවේදී සහකම්පනයෙන් යුතු දරු පිරිසක් බිහි කිරීමේදී ක්‍රීඩාව අත්‍යවශ්‍යයෙන්ම අංක 1 ගන්න. ක්‍රීඩාව සාහිත්‍ය අංක 1ට එනවා. ඉතින් අපි මෙවර අපේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල පෙබරවාරි මාස 28 වන දින ටීම්ට සියලු කටයුතු මේ වන විට සූදානම් කරමින් පවතිනවා. ඉතින් මෙවර අපි බලාපොරොත්තු වෙන්නේ දරුවන්ගේ පමණක් නොවේ පාසල් ප්‍රජාව, ආදි ශිෂ්‍යයන් සහ අපිට සම්බන්ධ වෙන සුබපතන්න සියලුම දෙනා පාසලේ ක්‍රීඩාව තුලින් පාසලේ පවතින නැවුම් බව තුලින් සියලුම දෙනා තුල අපි බලාපොරොත්තු වෙනවා සහකම්පනයෙන් යුක්ත රටට, දැයට, භූමියට ආදරය කරන පිරිසක් බිහි වෙයි කියලා. ඉතින් ඒ සඳහා අපි විවිධ වැඩසටහන් පාසල තුල ආරම්භ කරනවා. අපි කල්පනා කරනවා මේ රට නිවැරදි මාවතකට වෙනස් වීමේදී පාසල මුල් තැන ගන්න ඕනේ කියලා. කුංචි දරුවගේ පටන් වැඩිහිටි මහලු වයසක සියලුම දෙනා දක්වා මේ රටට, බිමට, භූමියට ආදරය කරන පිරිස වැඩි වෙන්න ඕනේ. ඒ නිසා විවිධ වැඩසටහන් දියත් කරමින් අපි මෙවර අපේ නිවාසාන්තර ක්‍රීඩාවල දියත් කරන සූදානම් වෙනවා. පාසලට සම්බන්ධ සහ පාසලට ආදරය කරන සියලුම පිරිසට අපි ආරාධනා කරනවා ඔබත් එන්න මුල්කිරිගල මහාවිද්‍යාලයට පැමිණ නිවාසාන්තර ක්‍රීඩා උළෙල හා අපිත් එක්ක එකට අත්දැක ගන්න කියලා අපි ආරාධනා කරන අතර නිවාසාන්තර ක්‍රීඩා උළෙල අවසන් වීම පසුව ක්‍රීඩා උළෙලේ අසිරිය සමගින් නැවත අලුත් විදියට පාසලට සහ ප්‍රජාවට සහ අවට සියලුම දෙනාට අලුත් විදියට දියුණුවේ මම්පෙක් කරා ගමන් කිරීමට මෙවැනි වැඩසටහන් හේතු වෙන බව ප්‍රකාශ කරන්න ඕනේ. ඒත් එක්කම සියලුම දෙනාට ආශිර්වාද කරමින් ඔබ සමට ආරාධනා කරමින් මම ස්තුතියි. මම විදුහල්පති වර්තමාන රුවන් පීරකෝ